බලන්න කොයිතරම් අපූර්ව නිර්මාණද කියලා. සමහරු නම් කියයි ලෝහමය නිර්මාණ කියලා. තවත් සමහරු කියයි මැටියෙන් කරපු නිර්මාණ කියලා. නමුත් මේ ඔක්කොම පොල් කටු නිර්මාණ. නිර්මාණ ශිල්පියා ඇහැලියගොඩ තලාවිටිය පන්සල පාරේ වයි සෝමදාස මහත්තයා. පාවිච්චි කරන්නේ ඔහුම හදාගත්ත උපකරණ. මේ පොල් කටු නිර්මාණ සඳහා සෝමදාස මහත්මයාට විවිධ ජයග්‍රහණ සහ සම්මානත් ලැබිලා තියෙනවා. කැමරාවට හසු කරගත්තේ රංජන් මඩගම්මන. ඊට පස්සේ මට හිතෙන දේවල් කරන්න පුළුවන්. දැන් පොල් කටින් ඕනම දෙයක් මට ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. දැන් ළඟදී ස්ථාගෙන ඉන්න පිටිකටේ මුන් යහන්න. මේක නම් දැවමය නිර්මාණයක්. බලන්න ඒකේ අපූර්වත්වය කොහොමද කියලා. මේ සිංහ ගතිය මෙතන. ඊළඟට මේ තියෙන කොටිය. මේ කකුල් අතර අතපය ඔක්කොම තේරෙන හොඳට තියෙනවා. මේ කොටිය නැත්නම් අල්ලගෙන ඉන්නවා. ඊළඟට ඒකේ අනිත් පැත්ත ඒ වෙනකොටම අතන මේ හරිය ඉගෙනෙනවා. සාමේ. සරුසාර බඩිරිඟු වගාවක් නේද? සාමාන්‍යයෙන් එක බඩිරිඟු ගහක හැදෙන්නේ එක කරලක් නැත්නම් කරල් කීපයක්. නමුත් බලන්න මේ ගහේ කරල් කීයක් තියෙනවද කියලා? 22ක් තියෙනවානේ. පොළොන්නරුව ලංකාපුර ජනපද නිලධාරී නිලනිවාසයට භූමියේදී කැමරාවට අසු කරගත්තේ ගාමිණී ඔබේසේකරයි. මීට වඩා තිබුණටම බෑ. හොඳට සරුසාර විදියට තියෙන්නත් ඕනේ. හොඳට ඉදුණු තක්කලි ගෙඩි 25කට වැඩිය තියෙනවා. බලමු ගහේ උස කොහොමද කියලා. අලුත් තක්කලි වාර්තාවක් වගේ. ගහේ උස අඩි 14කට වැඩි. මීට වඩා උස හොඳට ගෙඩි තියෙන තක්කලි ගහක් තියෙනවා නම් වාමට පට්ටමට දැනුම් දෙන්න ඕනේ. කෑගල්ලේ මොළගොඩ පර්සිඩෑස් මහත්තයාගේ වත්තේදී කැමරාවට හසු කරගත්තේ කපිල නන්දලාල්. නැව් කෙහෙල් කියනවනේ ඇවරිය ගෙඩි 13යි. කෙහෙල් මුවක් නැතුව ගෙඩිම හැදෙනවලු. ගෙඩි එක දිග අඩි 1මාරකට වැඩි. තිබුණේ කොට්ටාව ආනන්ද මහාවිද්‍යාලයේ ගොවිපලේ. වවන්නෝ දිනන්නෝ කියලා පාඩම් පොතේ තිබුණාට මදි. ළමයින්ට ඒක ප්‍රායෝගිකවම කියලා දෙන්න ඕනේ. බලන්න කොයිතරම් සරුසාර ගෙවත්තක්ද කියලා. මේ ගොවිපල ගැන අටපට්ටමට කිව්වේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි අනෝමා පෙරේරා මහත්මිය. අටපට්ටම් කොස්කොල වාර්තා ගැන රටේ කවුරුත් උනන්දුවෙන්. අඟල් 13මාරක් දිග කොස්කොලයක් අපට හම්බ වුණා. තිබුණේ වත්තල හුණු පිටිය පාදිලියා තුඩුව පාරේ එච්.ඩබ්ලිව් රාජපක්ෂ මහත්තයාගේ වත්තේ. අක්කලා අදට විතරක් කොස්කොල උටුණු දාලා රජ වුණා. එතකොට ඔය ඉස්සරහින් ඉන්නේ රාජපුරුෂ මල්ලියා වෙන්ට නේද? උන්නහපුළු අම්මට පැටියා මැණිකක් කියනවනේ. සාමාන්‍යයෙන් මේගොල්ලෝ එලි බහින්නේ රාත්‍රියේට. බිමට බහින්නේ කලාතුරකින්. මෙන්න બોලේ දවල්ට එලි බහැලා බිමටත් බහිනවා. උන්නහපුළු පෑංචාත් එල්ලිච්ච ගමම්මයි. මෙයා හිටියේ මිනුවන්ගොඩ මාතම්මන එම්.ඒ. රංජිත්ලාල් මුතුකුඩ මහත්තයලා වත්තේ. ගහකින් වැටෙනකොට දැකලා තියෙන්නේ ටෙෂාන්ත තමිත් ගයන් පුතා. කැමරාවට හසු කරගත්තේ කුලරත්න ගම්මන විදාන. උන්නහපුළුවා කියන්නේ මමාලියා වර්ගයේ ප්‍රිමාටේස් ගෝත්‍රයේ ලොරිසිඩේ කුලයට අයත් සතෙක්නේ. දවල් කාලේ නිදාගෙන ඉඳලා ඇඳිරි වැටෙනකොට නිින්දෙන් අවදි වෙලා හෙමින් ගස්සතු පතරේ බඩ ගාගෙන යනවා. බොහොම අහිංසකෙක්නේ. එහෙම බලපුවාම මේ බලු පැංචා කොච්චර අහිංසකෙක්ද බලන්න. සාමාන්‍ය බලු පැංචෙකුට තියෙන ගාත් 4ක් වුණාට මේ බලු පැංචට ගාත් 6ක් තියෙනවානේ. මේ රූපරාම පෙළ දැකලා කම්පා වෙන්න එපා. මේ ලෝකේ මෙහෙම දේවලු සිද්ධ වෙනවයි කියලා තේරුම් ගන්නට තමා මේ ටික පෙන්නුවේ. කරන්දෙනිය දෙබරගොඩ මහවත්තේ වසන්ත අමරසේකර මහත්තයාගේ ගෙදරදී කැමරාවට හසු කරගත්තේ පිටිගල ඩීජේ විජේසිංහ. එකට ලැබුණු පැටවු 7 දෙනයි අම්මයි. මේ පැංචට ඉතින් අපි උදව් කරන්න එපාය නේද? නූලෙන් බේරෙන හැටි බලා ගන්න කැමතිද? 99.9යි කියන්නේ මේකටනේ. තව බොහෝ දේවල් තියෙනවා. එළුවා යන්නේ කම්බිය උඩ. ඒකේ වැඩේ එළුවාගේ පිටේ තව එක්කෙනෙකුත් ඉන්නවනේ. මෙයා බිත්ති දිගේ බඩ ගන්න හැටියට කම්බි දිගේ යන එකත් කජ්ජක්ද? බලන්න කොහොමද වැඩේ කියලා. මිනිස්සෙක්ම තමයි. හැබැයි මිනිස්සු වගේ පෙනුනට මේගොල්ලෝ වෙන කට්ටියක්. මේක නම් සෑහෙන වටිනාකමක් තියෙයි. මේගොල්ලෝ දැන් ගමන්තාල වෙනස් කරලායි කියනවනේ. මේ බලු රාලයාගේ හොඳම යාළුවා ඉන්නේ මහමුහුදේ. දැන් පීනුවා මද නගින්ට පිටට. මං ඔයාව ගිහින් ඇරලන්නම්. කොහොමද යාළුකම? මේ දුවගේ වයස අවුරුදු 2යි. නමුත් ලෝකසිතිය මේ ඕනෑම රටක් පෙන්වන්නට ඇයට පුළුවන්. පුදුමයි ඒ තැත්තයි. Oh, good girl. We haven't done that one forever. Where's Turkey? බලන්න කියන රටවල් පෙන්වන්න හැටි. Where's Turkey? Turkey. Yeah. Oh, good girl. Where
are the Philippines? Philippines. Where's Sri Lanka? Yay! Where's Sri Lanka? Sri Lanka? Where's Sri Lanka? There it is. Good job. ශ්‍රී ලංකාව කියන්නේ ලෝකසිතිය මේ පුංචි තිතක්. නමුත් ඒ පුංචි තිත ලෝකේ බොහෝ දෙනාට ලොකු ජම්බෝල ගෙඩියක් වගේ පේන්න පටන් අරන්. ශ්‍රී ලංකාව කියන පුංචි රටේ ඉන්න යෝධ මිනිසුන්ගේ වැඩ ගැන ලෝකේ පුරා මිනිසු අනාදිමත් කාලයක පටන් පුදුමයටපත් වුණා. මේ එක නිදසුනක් පමණයි. උත්සවයකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩි දෙනෙක් අටපට්ටමේ හොඳ ප්‍රේක්ෂකයින්. ඒ උදවිය ලබන බදාදට අටපට්ටම බලන්ට වාඩි වෙන්නේ ලෝක සූරයන් හැටියට අපි එහෙම ප්‍රාර්ථනා කරමු. අද අටපට්ටමෙන් බලා ගන්නට අරුම පුදුම දුර්ලභ විස්මිත විශේෂාංග රැසක් තියෙනවා. ටිකක් ඉන්ටකෝ.